සාලෝත් මයි පාචේස් ප්‍රියතේනේ ඉතින් කොහොමද යාලුවනේ අද ඔගලන් එක්කන් යන්නේ රුමේනියාවේ තියෙන ඉලෙක්ට්‍රික් ෂොප් එකකට. ඉතින් අපි ගිහිල්ලා බලමු රුමේනියාවේ ඉලෙක්ට්‍රික් බඩුවල ගණන් කොහොමද කියලා. ඔන්න හෝ තමයි ෂොප් එක තියෙන්නේ මේ තියෙන ඇල්ටෙක්ස් එක අපි යමු. ඔන්න ඉතින් iPhone ලවර්ස්ලාට තියෙනවා iPhone. මුලින්ම අපි බලමු 17 සීරියස් එකේ 17E එක තියෙනවා iPhone 17 එක ප්‍රයිස් එක වෙන්නේ ලේ 4669යි ලෙයි 4969යි කියන්නේ කන්වර්ට් කරලා බලන්න ඕගොල්ලෝ අද රේට් එක යනවා 72 සත ගාණක් අපි 73යි කියලා කියමුකෝ ඒ අද රේට් එක ඊට පස්සේ මේ තියෙන්නේ iPhone Air එක ඒක ටිකක් හීනි ෆෝන් එක ඒ ෆෝන් එක මේ තියන්නේ 17 Pro එක ඒ අයක වෙනවා 4539ක් ඊට පස්සේ iPhone 17 Pro Max අපි බලමු ඉතින් iPhone 17 Pro Max එකේ කැම් එකේම කොහොමද කියලා ඉතින් ඇත්තටම හොඳයි iPhone 17 Pro Max කියන්නේ ඉතින් දැනට තියෙන හොඳම ෆෝන් එක iPhones ලගේ 7418ක් වෙනවා ලේ වලින් ඔයගොල්ලෝ කන්වර්ට් කරලා බලන්න ලංකාවේ සල්ලි වලින් කීයක් වෙනවද කියලා ගන්න. ඉතින් මේ වගේ බජට් ෆෝනුත් තියෙනවා මේ තියෙන්නේ Honor 400 Lite එක. ඉතින් ඇත්තටම හොඳ ෆෝන් එකක්. ඒක උනේ 1099යි ඊට පස්සේ තියෙනවා Honorලගේ සීරීස් එකේ ෆෝන්ස් වගේක් තියෙන්නේ. Honor 600 එක තියෙනවා 3400යි. ඊට පස්සේ අපි යමු Oppo සීරීස් එකක් තියෙනවා Oppo ෆෝන්ස් Oppo බ්‍රෑන්ඩ් එකත් හොඳයි. එක වෙනවා 1299ක් මේ තියන්නේ ස්පෙක් එක ඔක්කොම දාලා Oppo A5 Pro කියන ෆෝන් එක 5G ෆෝන් එක 256 ස්ටෝරේජ් එකක් තියෙනවා ඉතින් 1299යි වෙන්නේ කොහොම යද්දී තව තියෙනවා මේ බ්ලැක් ෆ්‍රයිඩේ ඔෆර්ස් වගේක් දාලා කියලා තමයි ඒගොල්ලෝ දාලා තියෙන්නේ 2999ට තියෙනවා Oppo ෆෝන් එකක් Oppo 14 කියලා ෆෝන් එකක් තියෙනවා ඊට පස්සේ Oppo A6 Pro කියලා එකක් තියෙනවා ඒක 1999යි ඊපස්සේ මේක ටිකක් ගාණන් Oppo ලගේ හොඳ ෆෝන් එකක් 4079ක් වෙනවා ඒකත් Find X9 කියන සීරීස් එක ඔන්න ඉතින් Samsung ලවර්ස්ලාට තියෙනවා S25 Ultra S26 Edge එක තියෙනවා නෝ තමයි ඊළඟට අපි බලමු ස්මාර්ට් වොච් වල ගණන් ස්මාර්ට් වොච් උත් සාමාන්‍ය ගාණක් වෙනවා ඉතින් මේ ස්මාර්ට් වොච් එක 649යි මේක 949ක් වෙනවා මේ Huawei බ්‍රෑන්ඩ් එකේ ස්මාර්ට් වොචස් ඔක්කොම තියෙන්නේ මේක 699යි මේක 930ක් වෙනවා 699යි මේකත් 699යි ඔය රේන්ජ් එකේ තමයි ප්‍රයිසස් යන්නේ 600 ගණන් කොහොමද 1000ට අඩුයි මම දැක්කා මේක 2199ක් එතන තිබ්බ රේට් ටික 1000ට අඩු ඒවා තිබ්බේ මෙතනට එද්දි ටිකක් ගණන් වැඩි ඒවා තින්නේ ඉතින් බ්‍රෑන්ඩ් එකත් එක්ක වෙනස් වෙනවා මේවා හැමදේම අපි බලමු AirPods එතකොට මේවා Huawei බ්‍රෑන්ඩ් එකේ ඒවා 359යි මේක 700 ගාණක් වෙනවා 799ක් වෙනවා ඔය තින්නේ එක බ්‍රෑන්ඩ් එක Huawei ලගේම එක මොඩල්ස් මේ තියන්නේ ටැබ් මේකේ මේ පෑඩ් එකත් එක්ක මෙන්න කීපෑඩ් එකත් එක්ක මෙන්න ටැබ්ස් මේක 1999 වෙන්නේ සාමාන්‍යයෙන් ඉතින් පොඩි අයට වගේ කියන්නේ අර ඉගෙන ගන්න කෙනෙක්ට වගේ නම් ඉතින් මේක හොඳයි යූස් කරන්න 2199යි වෙන්නේ සාමාන්‍යයෙන් වැඩක් කරගන්න හොඳ ටැබ් එකක් මේක ස්පෙක් එක දාලා තියෙනවා ඇත්තටම හොඳයි මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක ඉතින් මං හිතනවා හොඳ ප්‍රයිස් එකක් කියලා මේ ටැබ් වලට දීලා තියෙන ප්‍රයිස් එක. අපි ගිහින් බලමු AirPods Samsung බ්‍රෑන්ඩ් එකේ ඒවා ටිකක් ගණන් 999යි Sony බ්‍රෑන්ඩ් එක තියෙනවා 399 මං හිතනවා හොඳ ඇති කියලා 199ටත් තියෙනවා JBL බ්‍රෑන්ඩ් එක තියෙනවා 400 ගාණක් වෙනවා හොඳ ඇති JBL කියන්නේ ඉතින් කොහොමත් හොඳ බ්‍රෑන්ඩ් එකක්නේ JVC කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ඒවත් ටිකක් ගණන් ගන්න එක 120 ගාණක් වෙන්නේ අනිත් ඒවාට සාපේක්ෂව අඩුයි ප්‍රයිස් එක ටිකක් මේ දිගටම තියෙන්නේ ෆෝන් ඇක්සසරිස්
බැක්කවස් චාජර්ස් ඔක්කොම ගණ්ඩ තියෙනවා. අපි බලමු ලැප්ටොප් වල ප්‍රයිස්. මෙහෙම තමයි ලැප්ටොප්ස් වල ප්‍රයිස් තියෙන්නේ. 3000 ගණන් 2000 ගණන් රේන්ජ් එකේ ලැප්ටොප්ස් තියෙනවා. හොඳ ඒවා තියෙනවා. 7000 ගණන් වෙන ඒවා තියෙනවා. ඉතින් අපිට බජට් එකට ගන්න තියෙනවා 3000 ගණන් 2000 ගණන් වල රේන්ජ් එකේ හොඳ ලැප්ටොප්ස් තියෙනවා. මේ Altex කියන ෂොප් එකේ තමයි තියෙන්නේ. මේක ඉලෙක්ට්‍රික් අයිටම්ස් හැමදේම තියෙනවා. ෆෝන්, ලැප්ටොප්ස්, ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් හැමදේම අපි ඉස්සරහට යද්දි බලමු. මෙන්න 2390 ගානයි අපිට සෙට් වෙන බජට් එකක් 2700 ගානයි 2500 ගානයි 1000 ගානටත් එකක් තියෙනවා. ඉතින් අපිට මේ වගේ බජට් එකකට ගන්න පුළුවන් ලැප්ටොප්ස් එහෙමත් තියෙනවා. ඉතින් ප්‍රයිස් එක අඩු 1000 ගාන ඉඳන්ම උඩට යනකම්ම ලැප්ටොප්ස් හැමදේම ගන්න පුළුවන් අපිට. ඇත්තටම මේවා ඔක්කොම බ්‍රෑන්ඩ් නිව් තියෙන්නේ. ඉතින් මේකන්ට මං හිතනවා වටිනවා ඇති කියලා. 7000 ගානට තියෙනවා මේක නම් ටිකක් හොඳ එකක්. මේ ස්පෙක් එක හැමදේම දාලා තියෙනවා. ඊට පස්සේ ලැප්ටොප්ස් වලට අපිට ඩෙස්ක්ටොප් වලට අවශ්‍ය ඇක්සසරිස් ඔක්කොම මෙතන තියෙනවා. කීබෝඩ්ස් එක වර්ගයේ කීබෝඩ්ස් තියෙනවා. ලොකු ප්‍රයිස් එකක් නෑ. 69යි 59යි ඒ වගේ ගණන් වලින් යන්නේ. මේ ප්‍රයිසස් ඕගොල්ලෝ කන්වර්ට් කරලා බලන්න. 73 වගේ රේට් එකක් තමයි අද යන්නේ. මේ විදිහට තමයි ඇක්සසරිස් ඔක්කොම තියෙන්නේ. අපි බලමු මවුස් තියෙනවා. ඉස්සරහට යද්දී ලොකු ගණන් නෑ 89යි. මේක 39යි වෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් වැඩක් කරගන්න කෙනෙක්ට මේ බ්ලූටූත් ඒවත් තියෙන්නේ ගොඩක් ඒවා. වයර්ලස් ඒවා තමයි තියෙන්නේ. වයර්ඩ් ඒවත් තියෙනවා. වයර්ලස් ඒවා තමයි ගොඩක්. දැන් අපි ගිහිල්ලා බලමු ටීවී. මේ ඒරියා එකේම තියෙන ඉතින් ටීවී. සාමාන්‍යයෙන් ඉතින් මේක නම් 7000 ගාණක් වෙනවා. කියන්නේ මේ ඔක්කොම ස්මාර්ට් ටීවී මේ ඒරියා එකේ තිබ්බ ඔක්කොම ටික මේවා අපිට ඇත්තටම හොඳ දෙයක් තියෙනවා. අපිට මේවා ගෙවන්න ගන්න පුළුවන් මාසෙට. ඒ කියන්නේ අපිට අවුරුදු 2කට වගේ ගෙවන්න ගන්න පුළුවන් ගන්න කෙනෙක්ට අවශ්‍ය නම්. ගොඩක් ඉතින් අපේ කට්ටිය මෙච්චර ලොකු ටීවී ගන්න නැහැ. ඉතින් අපි මේ යාවේ මෙච්චර ලොකු ටීවී අරන් මේවා කරන වියදම් කරන්න නෙමෙයිනේ ඉතින්. මං හිතන්නේ මෙච්චර ලොකු ටීවී ගන්න ඇති කියලා. සාමාන්‍යයෙන් ඉතින් පොඩි ටීවී එකක් වගේ තමයි ඉතින් අපි ගන්නෙ. මම මේ ඔයගලන්ට පෙන්නුවේ මේ වගේ තමයි ප්‍රයිසස් ස්මාර්ට් ටීවී. සාමාන්‍යයෙන් ගොඩක් ඉතින් අපි ඇපාර්ට්මන්ට් එකක් ගද්දි සාමාන්‍යයෙන් ටීවී එකක් තියෙනවා ඉතින් ඇපාර්ට්මන්ට්ස් වල. එහෙම නැති කෙනෙක්ට කාට හරි ගන්න ඕන වුණොත් කියලා තමයි මම මේ ප්‍රයිසස් පෙන්නුවේ. ලංකාවෙන් එන කෙනෙක්ට නිකන් දැනගන්න අදහසක් ගන්න කොහොමද ඉලෙක්ට්‍රික් බඩු වල ගණන්. මේ තියෙන්නේ ෆ්‍රිජ් එකක්. මේක වෙන්නේ 1300 ගණක් වගේ වෙන්නේ. මේ දිගටම තියෙන ෆ්‍රිජ්ස් මේ යායට ෆ්‍රිජ්ස් තමයි තියෙන්නේ. දිගටම ලොකු ප්‍රයිස් රේන්ජ් එකක් නැහැ. 3000 ගණන් වගේ තමයි ලොකුම ගණන් ඒවා තියෙන්නේ. තව ඉස්සරහට යද්දී අපි බලමු මේක 1348යි. ඔය වගේ තමයි ස්පේස් එක තියෙන්නේ ඇතුලේ. මේකත් 1599යි වෙන්නේ. ඒකේ උඩ නෙමෙයි උඩ නෝමල් තියෙන්නේ. යට තමයි DVDs එක තියෙන්නේ. ওই විදිහට තමයි ෆ්‍රිජ්ස් තියෙන්නේ. මේ වගේ ඉතින් ලොකු රේන්ජ් එකක් තියෙනවා ෆ්‍රිජ්ස් අපිට ඉතින් තෝරලා බලලා හොඳ එකක් ගන්න පුළුවන් මේ වගේ. තමා තියෙන්නේ ඉතින්. ඔය වගේ ඉතින් ෆ්‍රිජ්ස් ගොඩක් තියෙනවා. අපිට ඉතින් තෝරලා බලලා අපේ අවශ්‍යතාවයයි අපේ තියෙන බජට් එකයි එක සාමාන්‍ය එකක් ගන්න පුළුවන්. ඔන්න ඉතින් මේ පැත්තෙම තියෙන්නේ වොෂින් මැෂින්ස්. වොෂින් මැෂින් එකක් කියන දේ නම් ඉතින් අත්‍යවශ්‍යම දෙයක්නේ. සාමාන්‍යයෙන් අපේ ඇපාර්ට්මන්ට් එකක වොෂින් මැෂින් එකක් කැඩුනොත් තමයි දුක තේරෙන්නේ. මේ ඉතින් අතේරෙදි හොද ගන්නවා කියන එක අමාරු වැඩක්. ඉතින් වොෂින් මැෂින් වල ප්‍රයිසස් ඔහොම තමයි තියෙන්නේ. 2000 ගානට තියෙනවා. 2000 ගණන් 3000 ගණන් 2000 ගණන් තමයි ගොඩක් ඒවා. 4000 ගණන් වලටත් තියෙනවා. ඔහොම තමයි ඉතින් වොෂින් මැෂින්ස් තියෙන්නේ. එක එක බ්‍රෑන්ඩ් වලින් එක එක මොඩල්ස් වලින් ඒ මොඩල්ස් බ්‍රෑන්ඩ් අනුව ප්‍රයිසස් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඔය 1000 ගානටත් එකක් තියෙනවා. 1700 ගානක් 1000 ගානක් කිව්වම ඉතින් ගානක් හරියටම කිව්වොත් 1700 ගානක්.
සාමාන්‍යයෙන් ඉතින් අර කට්ටියක් ඉන්න තැනකට කට්ටියට සල්ලි දාලා ගන්න ඉතින් හොඳයි. ඉතින් මේ වගේ එකක් ගත්තාම ලේසි. ඉතින් කැඩුනොත් හරි සාමාන්‍යයෙන් ඉතින් වොෂින් මැෂින් එකක් කැඩුනොත් මෙහි අරන් දෙනවා එහෙම අඩුයිනේ ගොඩක්. ඉතින් ඔය වගේ තමයි ඉතින් ප්‍රයිසස් තියෙන්නේ. කාට හරි ID එකක් ගන්න ඕන නම් ඕන කෙනෙක්ට ඉතින් වැදගත් වෙන කෙනෙක්ට තමයි මම මේ වීඩියෝ එකක් අරන් ආවේ. ලංකාවෙන් එන කෙනෙක්ට අලුතෙන් එන කෙනෙක්ට නිකන් දැනගන්න ඕන වුණොත් අපිට කොහොමද ප්‍රයිසස් මේ වගේ කියලා කාට හරි ඉතින් බලලා දැනගන්න පුළුවන් මේ වගේ තමයි ප්‍රයිසස් කියලා. නොහොම තමයි 2000 ගණන් 1000 ගණන්. ඊට පස්සේ අපිට බ්‍රෙඩ් ටෝස්ටර්ස් තියෙනවා. ඒ කියන්නේ මෙහි ගොඩක් ඉතින් පාන් කනවනේ අපි. එතකොට ඉතින් අපිට ඔහොම තමයි තියෙන්නේ බ්‍රෙඩ් ටෝස්ට් කරගන්න එහෙම ගන්න ඒවා. ඒවත් ඉතින් ලොකු ගණන් නැහැ. 100 ගණන් 200 ගණන් ඔය 400 ගණන් වල ඒවත් තියෙනවා. තව ඉතින් අපිට මේ වගේ බජට් එකට අපි අර ලංකාවේ පාවිච්චි කරා වගේ ඒවා පොඩි ඒවත් තියෙනවා. 79යි ඒක වෙන්නේ. එයා ප්‍රයිස් තියෙනවා. මේවා ඉතින් ගොඩක් කට්ටියට උවමනා වෙනවා. ඉතින් ඇත්තනම ලේසි මේ එයාෆ්‍රයර් එකක් තියෙන එක. ගොඩක් කට්ටිය මේවා යූස් කරනවා. මේ වගේ තමයි ප්‍රයිසස් 400 ගණන් 200 ගණන් 200 ගණන්ට හොඳ එකක් ගන්න පුළුවන්. ගොඩක් ඒවා 400 ගණන් වෙනවා. ඒ වුණාට ඔය 800 ගණන් වලටත් තියෙනවා. අපිට මෙතන තියෙනවා බජට් එකට බලලා ගන්න පුළුවන් 200 ගණන්ට හොඳ එයාෆ්‍රයර් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ අපිට වතුර උණු කරගන්න මේවා නම් ඉතින් වින්ටර් එක කාලෙට අත්‍යවශ්‍ය දේවල් තමයි ඉතින්. මේ වගේ ජග්ස් ගන්න පුළුවන් 199ක් වෙනවා. ඊට වැඩිය අඩු ප්‍රයිස් එකක ඒවා තියෙනවා. 40 ගානටත් එකක් තිබ්බා 44ටත් එකක් තිබ්බා. මේවා ඉතින් ගද්දි පුළුවන් තරම් ඉතින් හොඳම දේ ගාන අඩුවටම තියෙන එක බලලා ගන්න. එකපාරට තියෙන දේ බලලා ගන්න එපා. මේ වගේ තමයි අපිට බ්ලෙන්ඩර්ස් තියෙන්නේ. සාමාන්‍යයෙන් ගෙදරක යූස් කරන්න රේන්ජ් එකේ පොඩි බ්ලෙන්ඩර්ස් තියෙනවා. තව ඒ වගේ shops වලට ගන්න ජූස් හදන ඒවා තියෙනවා. ඊට පස්සේ ඉස්සරහට යද්දී ඉන්නේ coffee machines. මේ ඉතින් අපිට ඉතින් මේ වගේ coffee machines ගන්න නැහැ. ඉතින් අපිට මේ වගේ ඒවා ගන්න ලොකු අවශ්‍යතාවයක් නැහැ නේ ඉතින්. සාමාන්‍යයෙන් ඉතින් කාට හරි අවශ්‍ය නම් ප්‍රයිසස් මේ වගේ තමයි. ඉතින් 500 ගණන් තමයි coffee machines තියෙන්නේ. අපි තව ඉස්සරහට ගිහින් බලමු මේ සයිඩ් එකේම තියෙන coffee machines. ඔය තමයි ඉතින් එක එක මොඩල්ස් වල එක එක බ්‍රෑන්ඩ්ස් වලින් 1600 ගණන් 2000 ගණන් ඔය වගේ තමයි තියෙන්නේ. ආයේ අපිට තියෙනවා තවත් මේ වගේ ප්‍රයිස් ගොඩක් තියෙනවා. මෙහි ගොඩක් ඉතින් කට්ටිය යූස් කරන්නේ මේවා තමයි. ඔක්කොම ඉතින් එකම ප්‍රයිස් රේන්ජ් එකක යන්නේ. ඔක්කොම ගොඩක් ඒවා මම දැකපු ඒවා යන්නේ සාමාන්‍යයෙන් ලොකු ප්‍රයිස් වල ඒවත් තියෙනවා. ඒනට ඉතින් අපිට බජට් එකට ගන්න පුළුවන් ඒවා තියෙනවා. මේ වගේ තමයි ඉතින් තියෙන්නේ. 655ක් වෙනවා. මේ වගේ බීටස් තියෙනවා කේක් හදන අයට එහෙම වුණොත් හැමදේම තියෙනවා. ඉතින් ඉලෙක්ට්‍රික් අයිටම්ස් නම් නැති දෙයක් නැත. අවශ්‍ය කරන්නේ මොනවද? අපිට ගන්න පුළුවන් ගිහිල්ලා ඔන්න ඉතින් ගෑස් ලිප්. මේවා නම් ඉතින් සාමාන්‍යයෙන් හැම අපාර්ට්මන්ට් එකකම වගේ තියෙනවා. නැති කෙනෙක්ට හරි කවුරු හරි ගන්න ඉන්නවනම් තමයි ඉතින් මේ ප්‍රයිසස් ඔන්න ඔය වගේ තමයි. ලොකු ප්‍රයිසස් උත් වෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ තමයි ප්‍රයිසස් 2000 ගණන්. මේ oven එකත් එක්කම තමයි එන්නේ මේ සෙට් එකම. ඔන්න අපි බලමු oven වල ප්‍රයිසස්. ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ. 400 ගණන් 300 ගණනයි 299යි සාමාන්‍යයෙන් හොඳ ප්‍රයිස් එකක්. මේ ප්‍රයිසස් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මොකද සමහර තැන්වල Black Friday offers කියලා දාලා තියෙනවා. සමහර වෙලාවට ඒව නැහැ කියලා කියනවා. මටත් එකපාරක් ওই වැඩේ වුණා. මම ගන්න ගියාට පස්සේ කිව්වා ඒක ඔෆර් එකක් තිබ්බේ දැන් ඒ ඔෆර් එක යන්නේ නැහැ කියලා. මේක 749යි 1000 ගණන් වලටත් තියෙනවා.
මේ වගේ ඉතින් බීටස් තියෙනවා 199යි බ්ලෙන්ඩර්ස් තියෙනවා ඔහොම තමයි ඉතින් ප්‍රයිසස් යන්නේ ඉලෙක්ට්‍රික් අයිටම්ස් ඉතින් එකී මෙකී නොකී සෑම ඉලෙක්ට්‍රික් අයිටම්ස් එකම ඉතින් මෙහෙ තියෙනවා මොනවද කියන්න දන්නෙත් නෑ සමහර ඒවා මම ඕගලන්ට ප්‍රයිස් එක පෙන්නන්නම් 150යි මං හිතන්නේ මේ මොන හරි මික්ස් කරන මොන හරි වෙන්න ඇති කේක් හදන්න එහෙම ගන්න මොන හරි වෙන්න ඇති මම දන්නේ ඇත්තරම නම් නොදන්න නම් කියන්නත් බෑනේ මේක නම් ෆෘට් ජූස් හදන්න ගන්න බ්ලෙන්ඩර් එක මං හිතන විදියට ඔහොම තමයි ඉතින් බ්ලෙන්ඩර්ස් තියෙන්නේ ලොකු ගණන් නැහැ 100 ගණන් 200 ගණන් 300 ගණන් ඉතින් අපි ගත්තොත් ගන්න මෙතනින් මේ 100 ගණන් එක හරි 200 ගණන් එක හරිනේ සාමාන්‍ය ඉතින් දෙයක් ගද්දී තමන්ට ගන්න පුළුවන් බජට් එක බලලා හොඳම දේ ගන්න මොකද සමහර ඒවා තියෙනවා ගාණ අඩුයි ඒ වුණාට පාවිච්චි කරන්න බෑ වැඩි කාලයක් අපරාධ නිකන් අර නාස්ති කරනවට වැඩිය තමන් ගන්න දේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් දේ බලලා ගන්න ගණන් අඩුම එක බලලා ගන්න එපා ඒක මට වුණා මොකද මේ තියන්නේ AC මේව නම් ඉතින් සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ අවශ්‍ය වෙනවා මම කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් තැන්වල හීටර්ස් තියෙනවා එක්කෝ වින්ටර් එකට ඕන වුණොත් හීටර්ස් තියෙනවා නැත්නම් ඉතින් අපි ගොඩක් AC යූස් වෙන්නේ නැහැ ඉතින් ගොඩක් අපාර්ට්මන්ට් වල සමහර ඒ වගේ තියෙනවා ඉතින් මම නිකන් තමයි මේ දැන් මේ ප්‍රයිසස් ඕගලන්ට නිකන් බලන්න මේ වගේ අයිටම් එකකුත් තියෙනවා ඒක නම් 4000 ගාණක් වෙනවා මේ වගේ තමයි ලයිට්ස් තියෙන්නේ අපි බලමු ලයිට්ස් වල ප්‍රයිසස් කොහොමද කියලා 30යි ලේ 30යි වෙන්නේ 19ට තියෙනවා 29යි මේ ලයිට් තුනම 29යි වෙන්නේ එක 14යි නොහොම තමයි ඉතින් ලයිට්ස් වල ප්‍රයිස් 54යි වෙන්නේ මේ ඉතින් අර කාර්ස් ගේම් ප්ලේ කරන අයට ඒ කිට් එකම ගන්න තියෙනවා එහෙම දෙයක් ඉතින් තියෙනවා අපි බලමු ප්‍රින්ටර්ස් වල ප්‍රයිසස් කවුරු හරි නිකන් ප්‍රින්ට් එකක් ගන්න ඉන්නවා නම් මොකක් හරි වැඩකට හරි තමන්ගේ අවශ්‍යතාවයකට ඔහොම තමයි ප්‍රයිසස් තියෙන්නේ 1199යි මේවට ඉන්ක් කලර්ස් වෙනම ගන්න ඕනද කියන්න මම දන්නේ නැහැ සාමාන්‍යයෙන් මේ Altex එකේ අපි මොන හරි ගද්දී ලංකාවේ වගේ අපිට වොරන්ටි නිකන් දෙන්නේ නැහැ වොරන්ටි එකටත් ඒගොල්ලෝ අවුරුදු ගාන අනුව ගාණක් ඇඩ් වෙනවා සාමාන්‍ය එක්සැම්පල් එකක් විදිහට ඕගොල්ලෝ අවුරුද්දට ගන්නවා නම් ලේ 100ක් අවුරුදු දෙකකට ගන්නවා නම් ලේ 200ක් එහෙම සාමාන්‍යයෙන් 100 වගේ වැඩි වෙවි යනවා එක්සැම්පල් එකක් කිව්වේ ඒක වෙනස් වෙන්න පුළුවන් වොරන්ටි එක අපිට අවුරුදු 5ක් වෙනකන් වුණත් ගන්න පුළුවන් එතකොට ඉතින් ලේ 500ක් විතර වැඩිපුර යනවා මේ තියෙන ගානට වැඩිය අපි මේ ගානටම ගන්නවා නම් අපිට වොරන්ටි හම්බෙන්නේ නැහැ වොරන්ටි ගන්නවා නම් තව 100ක් හෝ 80ක් හෝ ඒගොල්ලෝ ඒ කියන ගාන අපි වැඩිපුර ගෙවන්න ඕනේ අවුරුද්දක් ගන්නවා නම් 80ක් නැත්නම් අවුරුදු දෙකක් ගන්නවා නම් 160ක් මේ තියන්නේ JBL ඉතින් අපි අවුරුද්ද ආසන්න ඉතින් සින්දුවක් අහන්න මේ වගේ තමයි ඉතින් සාමාන්‍ය පොඩි ඒවා තියෙනවා ගාන අඩුයි JBL බ්‍රෑන්ඩ් එකේ ඒවා තියෙනවා ගාන වැඩි ඒ වගේම තමයි සවුන්ඩ් ක්වොලිටි එක බෙස්ට් ආයෙ ඉතින් අහන්න දෙයක් නැහැ JBL ඔරිජිනල් මේවා සවුන්ඩ් ක්වොලිටි එක නම් ආයෙ ඉතින් බෙස්ට්ම තමයි මම ඔය 299 තිබ්බ පොඩි JBL එකක් කලින් මට යාළුවෙක් දීලා මේ තිබ්බා ඒක මරු ඉතින් ඒ සවුන්ඩ්ස් සුපිරි ඒකේ ආයෙ අහන්න දෙයක් නැහැ මේ Sony එකත් හොඳ ඇති කියලා මං හිතනවා කාට හරි ඕන නම් CCTV කැමරාස් මං හිතන්නේ අපේ කාටවත් ඕන වෙයි කියලා නිකන් මං මේ ප්‍රයිසස් දැම්මේ එහෙම තමයි ඉතින් ප්‍රයිසස් තියෙන්නේ 299යි 100 ගණන් වල ඉඳලා CCTV කියන්නේ ගෙදරකට හයි කරගන්න ඕන නම් ඉතින් කිසිම ටෙක්නිකල් සපෝට් එකක් ඕනේ නැහැ අපිටම තනියෙන් හයි කරගන්න පුළුවන් කැමරාස් තමයි මේවා
නොහොම තමයි ඉතින් ඒ වගේ ප්‍රයිසස් තියෙන්නේ. කාටරි සොර සතුරු කරදර තියෙනවා නම් ඉතින් මේ වගේ කැම්මයක් අරගෙන හයි කරගන්න පුළුවන්. මෙහෙනම් ඉතින් ඒ වගේ දේවල් අහලවත් නෑ මන්න. නොහොම තමයි කොන්්ඩ කපන මැසින්ස් තියෙන්නේ අපිට ගන්න. එයා කටින් මැසින්ස් 199යි. හැබැයි මේ ඇල්ටෙක්ස් එකට වැඩිය ගණන් අඩුවට මම දැක්කා මේ කැරිෆෝ සුපර් මාකට් එකේ තියෙනවා මේ එයා කටින් මැසින්ස්. මෙතන තිබ්බ ඒවා ටිකක් ගණන් වැඩි 400 ගණන් 800 ගණන්. සාමාන්‍යයෙන් සැලුන් එකක් කරන කෙනෙක් දන්නවා මේවා මොනවද මොකක් හරි මේ වගේ වෙනසක් ඇති. ඒ කියන්නේ අර මං කලින් කිව්වේ කැරිෆෝ එකේ තියෙනවා කියලා ඒවට වැඩිය මේ වගේ මොකක් හරි වෙනසක් ඇති. මම දන්නේ නැහැ මේවා ගැන. මේවා ගණන් වෙන්න හේතුව මොකක් හරි වෙනසක් ඇති අනිවාර්යෙන්. සාමාන්‍යයෙන් ඉතින් අර රැවුල විතරක් කපා ගන්න කෙනෙක්ට නම් අර කැරිෆෝ එකේ තියෙන 100 ගානට තියෙන ෆිලිප්ස් එකක් ඒක ගත්තනම් ඇති. අන්න ඉතින් සැලුන් එකක් කරන කෙනෙක්ට නම් හොඳ එකක් බලලා ගන්න වෙනවනේ ඉතින්. ඒ වගේ ඉතින් මේ වගේ ගණන් වැඩි ඒවා තියෙනවා. ඒ වගේ මොන හරි හොඳකම් ඇති. ඒකනේ ගණන් වැඩි. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එකේ හොඳකමක් හරි මොකක් හරි මේක යූස් කරන්න පුළුවන් ටයිම් එක හොඳකමක් හරි මොන හරි ඇති. ඒක තමයි මේ සාමාන්‍ය ප්‍රයිසස් වැඩි. ඔය රේන්ජ් එකේ ওই දිගටම තියෙන්නේ හෙයා කටින් මැෂින්ස් තමයි. ඊට පස්සේ ගර්ල්ස්ලට හෙයා අයර්න්ස් ඔය ඉතින් අපේ ගෑල් ළමයින්ට කොණ්ඩේ වේල ගන්න ෆැෂන් ඩිසයින් කරන අයට ඉතින් ඔහොම තමයි තියෙන්නේ ප්‍රයිසස්. ගෑල් ළමයින්ට කොණ්ඩේ වේල ගන්න කොණ්ඩේ ෆැෂන්ස් කරන්න ඉතින් ඔහොම තමයි ඉතින් අයර්න්ස් වල ප්‍රයිසස් තියෙන්නේ. ලොකු ප්‍රයිස් එකක් නෑ 200 ගණන් 100 ගණන් ඔය වගේ තමයි ඉතින් සාමාන්‍යයෙන් ඉතින් ඔය 100 ගණන් වලට තියෙනවා. මම හිතනවා ඉතින් මේවා හොඳ ඇති කියලා. එයා ඩිසයින්ස් කරගන්න ඉතින් කට්ටියට මේ වගේ එකක් ගන්න පුළුවන්. ඇල්ටෙක්ස් එකේ තියෙනවා ඉතින්. ඔය දිගටම තියෙන ඉතින් හෙයා අයර්න්ස් තමයි. ඊට පස්සේ අපි බලමු මේ වගේ තමයි අපිට උයා ගන්න ඕන භාජන ගන්න තියෙන්නේ. මේ සෙට් එකම තියෙනවා 400 ගාණක් වෙන්නේ. අපි එහා පැත්තට ගිහින් බලමු non stick pans තියෙනවා. ඒ වගේ ප්‍රයිසස් බලමු. ඔක්කොම ඉතින් 100 ගණන් ඔය වගේ ගණන් තමයි තියෙන්නේ. මේ ඔක්කොම තියෙන්නේ non stick pans ඒවා මේවා. ඉතින් මෙහෙම තමයි ප්‍රයිසස් තියෙන්නේ 139යි. මේක 96යි වෙන්නේ. මේකත් 90 ගාණක් වෙන්නේ. ඔහොම තමයි ඉතින් අපිට ඉතින් මේ වගේ ප්‍රයිසස් බලා ගන්න පුළුවන්. ඔහොම තමයි ඉතින් කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ගන්න පුළුවන්. ඉතින් මීට වැඩිය අඩුවට තියෙන තැන් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේ සුපර් මාකට්ස් වලට වැඩිය සාමාන්‍ය අඩුවට ගන්න පුළුවන් පොඩි කඩ තියෙනවා. ඒ වගේම තමයි අපි ඉස්සරහට යද්දී අපිට පුළුවන් බලා ගන්න වැකියුම් ක්ලීනර්ස්. මේ වගේ තමයි වැකියුම් ක්ලීනර්ස් වල ප්‍රයිසස් සාමාන්‍යයෙන් 200 ගානකට වගේ එකක් ගන්න පුළුවන්. බජට් එකට ගන්න පුළුවන්. ඔය වගේ තමයි ඉස්සරහට යද්දී අපිට බලා ගන්න පුළුවන් 300 ගණන් 400 ගණන්. ඇත්තටම ඉතින් මේ වගේ දෙයක් ලොකු එකක් ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අපිට අපේ කාමරයක් වගේනේ ඉතින් වැකියුම් කරගන්න තියෙන්නේ. ගොඩක් මේ අර කාපට් ටියුබ්ස් වෙන හින්දා තමයි මේ වගේ එකක් ඕනේ. නැත්නම් ඉතින් අපිට ඒත් ඕනේ නැහැ. සාමාන්‍යයෙන් ලංකාවේ ඉඳන් එන කෙනෙක්ට නම් ඉතින් ආපු ගමන් මේ වගේ දෙයක් ගන්න ඕනේ නැහැ. කාලයක් ගියාට පස්සේ Tamanට අවශ්‍ය නම් බලලා ඉතින් ගන්න පුළුවන්. මේ වගේ තමයි ප්‍රයිසස් තියෙන්නේ. ටිකක් ලොකු ඒවා තියෙනවා. ඒවා නම් 1000 ගණන් වෙනවා. මම හිතන්නේ ඉතින් මෙච්චර ලොකු එකක් ඕන වෙයි කියලා. මොකද සාමාන්‍යයෙන් පොඩි ඇපාර්ට්මන්ට් එකක්නේ අපි ගත්තත් ගන්නෙ. මේ වගේ තමයි අපිට තියෙන්නේ අයර්න්ස්. අපිට ඉතින් මේක නම් ටිකක් අත්‍යවශ්‍යයි. මොකද අපි වැඩට යද්දි කරද්දී අපේ ෂර්ට් කලිසම් අයන් කරගෙන යන්න ඕනේ. මොකද මෙහි නීට් එක කියන දේ ගොඩක් වැදගත්. මොකද ඒගොල්ලෝ බලනවා පිළිවෙල. අපි යද්දි වැඩට යන පිළිවෙල. සාමාන්‍යයෙන් බැලුවත් නැතත් ඉතින් අපි දැනගන්න ඕනේ ඒක අපේ පිළිවෙලට යන්න. නීට් එකට ගියාම කොහොමත් ඉතින් අපිට තැනක් තියෙනවානේ. මේ වගේ ලොකු ගණන් නැහැ. මේවත් ඉතින් සාමාන්‍යයෙන් 100ට අඩු අයන් එකක් ගන්න පුළුවන් අපිට 60 ගානට තියෙනවා.
80 ගණන් වලට තියෙනවා 100 ගණන් වලටත් තියෙනවා. සාමාන්‍යයෙන් ඉතින් හොඳට පාවිච්චි කරන්න පුළුවන් එකක් ගන්න මේ වගේ දෙයක් ගද්දී ගාන අඩු එකම බලලා ගන්න එපා. ඉතින් යාළුවනේ මේ වගේ තමයි Altex එකේ ඉලෙක්ට්‍රික් අයිටම්ස් වල ප්‍රයිසස් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මං හිතනවා මේ වීඩියෝ එක කාට හරි වැදගත් වෙයි කියලා. නැවත මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ලරවදරේ ඔසිබුනා.